අපි කොහෙද යන්නේ? දුම්හිඳ. Hi travelers, අද අපි ඇවිල්ලා ඉන්නේ ඇල්ලක් බලන්නනේ. දිය ඇල්ලක් බලන්න. බදුල්ලේ තියෙන ලස්සන දිය ඇල්ලක් බලන්න. මොකද්ද දන්නවද දිය ඇල්ල? මොකද්ද දිය ඇල්ල? දුම්හිඳ දිය ඇල්ල බලන්න තමයි අද අපි ආවේ. එන්න අපිත් එක්ක ගිහින් බලමු. අපි ඉස්සරහම එන තැන ටිකට් කවුන්ටරේ තියනවා කියලා නේ. දුම්හිඳ දිය ඇල්ල බලන්න යන්න ටිකට් ගන්න ටිකට් කවුන්ටරේ තියෙන. ටිකක් එන තැනම නෙමෙයි. ඔව්. දුම්හිඳ දිය ඇල්ල බලන්න යන්න එක්කෙනෙක් රුපියල් 100ක් ගන්නවා. ඒවල දෙන්නට රුපියල් 200ක් ගන්නවා. වැඩි. ඔක්කොම වැඩි හිටියද? ඔව් වැඩි හිටියන. පොඩි හිටියන රුපියල් 50යි. දුම්හිඳ බලන්න යනකොට දිගටම කඩ තියෙනවා. කැමති දෙයක් කරගන්න පුළුවන්. තෝප්පියේ ඉඳලා හැමදේම තියෙනවා. දිගටම කඩවල තියෙනවා. කෑම කඩවල ඔක්කොම. කැමති දෙයක් කරගන්න පුළුවන් සල්ලි තමයි අරන් එන්න උඩා දුම්හිඳ ඇල්ල. මෙතන මොකක් හේතු? යන්න බා. view point එක කරා ඉස්සරහ. උඩා කියන්නේ මෙතන දුම්හිඳ ඇල්ල පේනවා අර. ඒකේ ඉන්න වෙන්නේ නේද? මං ඇවිල්ලා තියෙනවා කලින් බලන්න. මට දැන් මතක් වුණේ. අද කට්ටිය ගොඩක් ඉන්නවා වගේ නේ. සෙන්සර් අනික කොහෙනි මාඩුවේ. ඔක්කොම ඉන්නේ අද ගොඩක් කට්ටිය ඉන්නවා. දිගටම යනකම් පඩිපෙළ තියෙනවා නේ. දැන් අපි අද දවසම බදුල්ලේද? ඔව් ඉතින් ආවහම හැමතැනම ඇවිදින්න. මම නම් කියන්නේ දුම්හිඳ බලලා අපි යන් ආයේ. කොහෙද උඩට? ඔව්. යයි. දුම්හිඳ ඇල්ල තියෙන්නේ බදුල්ල. බදුල්ල තියෙන පළාතේ.
බදුල්ලේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර එන්න ඕනනේ. මයංගන පාරේ. මයංගන පාරේ. කිලෝමීටර් 5ක් විතර? ඔව්. ඒ ගණන් එක තමයි. කිලෝමීටර් 5ක් විතර. පාර අයිනෙම තියෙනවා පේනවා බෙන්ඩ් එකත් එක්ක ලොකුවට. පාර අයිනෙම දුම් හිඳල්ලට යන ස්ථානය කියලා ලොකුවට ගාලා තියෙනවා. ඒකෙන් ඇතුළට එන්න ඕනේ. ඇතුළට ඇවිල්ලා ටිකක් දුර ආවම තමයි ටිකට් ගන්න තියෙන්නේ. අපි හිතුවා ටිකට් ගන්න නෑ කියලා. පින සතුටින් දුවගෙන ආවි. ටිකට් නැති වෙයි කියලා. හැමදාම ටිකට්. Adan? Ada. Magi ni ko ඒවා තියෙනවනේ. පියාඹන්න හදනවද? ආසයි මම පියාඹන්න. අපි කොහෙද යන්නේ? දුම් හිඳ. ලස්සනනේ. නිකම් මේ යන්න තියෙන්නේ. සිනරාජය වගේ නේ. හැලයා ගල් පාටුරුත් මැදින් යන්න තියෙන්නේ. මැදින්ද අයිනෙන්. අයිනේ කියලා හිතමු. ඇයි ගාලේ හපැත්තේ තියෙන්නේ? ඒ හෙලන්. ඉක්මනට යන්නේ. ඉක්මනට යන්නේ. දැන් පොඩ්ඩක් සද්ද එනවනේ. සද්ද නම් එනකොටත් තමයි. එනකොට තවනද? නෑ මට නම් නිකන් දැන් වෙඩින් එනවා. මේක පුංචි. किलोमीटर एक हमारा कितना दिया है? एक हमारा रेडी किलोमीटर दिया? එකමාර වැඩිද? අපිට අරහෙත් එකමාරයි. कोई नारंगल? हीट रेडी इधर है नहीं पता? मेरे दोस्त हीट रेडी इधर है नहीं तो ना? ඕනේ යාළුවනේ අමාරුවෙන් ඇවිදගෙන ඔන්න ආවා. අමාරුවෙන් කියලා වතුර බෝතලයක් විතරයි තාම අරගත්තේ. කන මොකක් කරන්නේ? වතුර බෝතලයක් ගණන්නේ රුපියල් 180යි. බෝතල එක ගහලා තියෙන්නේ රුපියල් 100යි. උත ගණන්නේ. නෑ කිලෝමීටර් 5ක් විතර ආවා මට හිතෙනවා.
ළඟයි කිව්වට ළඟම නෑ. ළඟයි කිව්වට කිලෝමීටර් 5ක් විතර තියෙනවා ඉතින්. දුර ප්‍රමාණය හරියටම සටහන් කරලා නැහැ කොහෙවත්. මේ ඉතින් ඒ වුණාට ටිකට් එකක්වත් නැහැ. ටිකට් එකේ රුපියල් 200යි කියලා. කල්ලා දෙනවා විතරයි. විශාල ජනකායක් ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඉස්සර මේ පැත්තට තොර පාර ගහනවා ඇල්ලේ. ඕතන ඉන්න බෑ සමහර වෙලාවට. එහෙනම් ඔතන අඩි වෙලක් දන්නේ. මම එකපාරක් ඇවිල්ලා තියෙනවා. අර ඩිෆෙන්ඩර් යාළුවාගේ. පල්ලෙහාත් කට්ටිය ඉන්නව අර. අර ඉන්නේ. අර ඉන්නේ. අර අතන අර. ඒ කොහොමද බැස්සේ? බහින්න දැන් තිනවා අපිත් එකපාරක් ගියා පල්ලෙහාට. බෑ ගල් ඉස්සනවා. අර ගල් සෝල බෙදලා නෑ. ඕක හරියට අල්ලන්න ඕනේ. නැත්තේ. ඩ්‍රෝන් එකක් තිබ්බ දවසක යාළුවනේ අනිවාර්යෙන් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නවා. තාම ඉතින් ඩ්‍රෝන් එකක් නෑ. ඒකින්ද මෙහෙම තමයි වීඩියෝ තමයි බලන්න වෙන්නේ අපේ යාළුවන්ට. හරිම ලස්සනයි. මම ආසයි ඉතින් බලන්න. බලන්න ඉන්න ආසයි. ඔව්. අර මම මොකද? මොකද මම අර වතුරේ වැඩනකොට මේ වත් පින්නවා කියන්නේ. අන්න ඒක තමයි මම ආසයි. නිකන් අර දුවිල්ල වගේ එකද? දුමක් වගේ යන්නේ. ජල වාෂ්පනේ. ලස්සනයි ඒක නිකන් මේ දුමක් වගේ. ඔව්. අර අතන එන වතුර පාරනේ. එතන ඉතින් වතුර පාර විසික් කරනවා පල්ලෙහාට මේ. අපි දැන් දොංගින දියැල්ල බලාගෙන චුට්ටි බිස්කට් එකක් කන්න යන්නේ. කම. දොංගින දියැල්ල රස විඳිනවා කියන්නේ ඒක තමයි. ඔයතන උඩින් ඉඳන් වතුර පාර බිමට වැටෙන්නේ කොච්චරලා යනවද? කොච්චර වෙලා යන්නේ නැහැ. මොකද මේ වතුර කැඩි කැඩින වැටෙන්නේ. එතකොට සෑම තප්පරයක් පාසාම වතුර ජල බිම වැටෙනවා. තප්පරයක් වතුර පාර තනිකරම දූවිලි බලාක් විදිහට වැටෙන්නේ නේ. ඇයි මේ දැන් ඔය වතුර පාරක් නෙන්නේ. ඒ වතුර පාර ඔය විදිහට කැඩි කැඩි විසිරලා යන්නේ. එක දිගට නිකන් වැටෙන්න තිබ්බනේ නිකන් අර ගල්පල් තියෙනවා නේද එන්න. ආයෙකින්ද තමයි වෙන්නේ නේ. කැඩි කැඩි වැටෙන්නේ. නැද්ද? ඔව්. මේ ගොඩින් නාන්න බෑනේ. උඩට ගිහින් නාන්න බෙද්ද දන්නේ නැහැ නේ. ජීවිතය අරගෙන
දැන් ඉන්නේ නැහැ කට්ටිය. යවුනේ. මේ නිම්නයක් මැදින් තමයි ගලාගෙන යන්නේ නේ උඩට පස්සේ. නිම්නයක් කියන්නේ මොකද්ද? කඳු දෙකක් අතර තියෙන බෑවුම. මම භූවිද්‍යාව කරලා තියෙනවා භූගෝල විද්‍යාව. යාළුවනේ මේ අපි දැන් දෙන්න හින්දා දියල්ල ගාවින් යන්න කියලා හදන්නේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව. මොකද ඊළඟ වීඩියෝස් එක ඔයාලට නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන් නේ සබ්ස්ක්‍රයිබ් කිරීම හරහා පමණයි. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හමු. බයි පරිස්සමට ඉන්න සරණයි.